මම හොඳින් ඉන්නවා. ස්තුතියි. ඔබ කොහමද? මම හොඳින් ඉන්නවා. මට කියන්න පුළුවන්ද මාටින් වික්‍රමසූරීන් ගැන ඔයා දන්න විදිහට? ඇත්තෙන්ම මාතින් වික්‍රමසිංහල සාහිත්‍යයේ ඉතාමත් ප්‍රකට ලේඛකයෙක්. නවකතා, කෙටිකතා, විචාර වගේ විවිධ ක්ෂේත්‍රවල විශාල දායකත්වයක් දීලා තියෙනවා. ඔහුගේ ගම්පෙරළිය, වීරාගය වගේ නවකතා ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඔබ ඔහුගේ කෘති කියවලා තියෙනවද? ගම්පෙරළිය නම් කියවලා තියෙනවා. ඔහු ලංකාවට කරපු සේවය මොන වගේද? ඔහු ලංකාවට කරපු සේවය විශාලයි. ප්‍රධාන වශයෙන්ම සාහිත්‍යය සහ සංස්කෘතිය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දුන්නා. සිංහල භාෂාව නගා සිටුවන්න, ජාතික අනන්‍යතාවය ගොඩනගන්න ඔහුගේ කෘති බෙහෙවින් බලපෑවා. සමාජ විචාරකයෙක් විදියටත් ඔහු ප්‍රකටයි. තවත් මොනවද ඔබ දැනගන්න කැමති? ඔහු කොච්චර වගේ පොත් ලියලා රචනා කරලා තියෙනවද? හරියටම කියන්න අමාරුයි. මොකද ඔහු බොහෝ කෘති රචනා කරලා තියෙනවා. නවකතා, කෙටිකතා, එකතු, විචාර, පරිවර්තන වගේ විවිධ ක්ෂේත්‍රවල විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර වාර්තාවල කියනවා ඔහු 100කට වැඩි කෘති රචනා කරලා තියෙනවා. ඔබට කිසියම් විශේෂ ග්‍රන්ථයක් ගැන දැනගන්න කැමතිද? එහෙම විශේෂ දෙයක් නෑ. ඔහු ලියපු ඔක්කොම සුවිශේෂී කියලා තමයි කියන්න තියෙන්නේ. එකඟයි. ඔහුගේ නිර්මාණ සිංහල සාහිත්‍යයට අමිල වටිනාකමත් එකති කළා. ඔහුගේ ජීවිතය සහ නිර්මාණ ගැන තවදුරටත් දැනගන්න කැමති නම් මට කියන්න. ඔයාට ගොඩක් ස්තුතියි. කමක් නෑ. උදව් කරන්න ලැබීම සතුටක්. තවත් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. Okay, thank you.